අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ජැෆ්නා කරි පවුඩර් එකක් කොහොමද හදාගන්නේ කියලා. ඒකට අවශ්‍ය කරන කලමනා ටික තමයි මේ තියෙන්නේ. වියලි මිරිස් ග්‍රෑම් 50යි, කොත්තමල්ලි ග්‍රෑම් 200යි, සුදු කැකුළු හාල් මේ සැහැඳි දෙකක් විතර, උළු හාල්, සෝදුරු ග්‍රෑම් 100යි. මේ තියෙන්නේ කරාමුණ ඇටි, ගම්බිරිස්, එනසාල් ඇට, උළු හාල් මේ සැහැඳි එකයි, පරිප්පු මේ සැහැඳි එකයි, මහතුරු ග්‍රෑම් 100යි, අබ මේ සැහැඳි එකයි, බේ ලීෆ් කොළ 4ක් විතර තියෙනවා, කුරුඳු පොතු ග්‍රෑම් 10ක් විතර මෙතන තියෙනවා, මේක නට්මෙග් එකක් තියෙනවා, මේ තියෙන්නේ කරපිංචා, කුරුඳු කොළ තියෙනවා, රම්පි තියෙනවා. මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. අපි ඉස්සෙල්ලම මේ ටික ඔක්කොම වෙන වෙනම එකින් එක බැද ගන්න ඕනේ. මම මේ ටික බැදගෙන එන්නම්. ඒකම මෙතන තියෙනවා කහ කුඩු මේ සැහැන්දක් තියෙනවා. අපි මේ ටික වෙන වෙනමම බැදගමු. ඉස්සෙල්ලම අපි කොත්තමල්ලි ටික බැද ගන්නවා. කොත්තමල්ලි වෙනම ටිකක් වෙලා යන නිසා කොත්තමල්ලි ටික බැද ගන්නවා.